මං ඔයාලව සාදරයෙන් සහ ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. මං අද මේ වීඩියෝ එක කරන්නේ A level ලියන නංගිලා මල්ලා වෙනුවෙන් එයාලගේ exam එක කොහොමද කොට දාන්නේ කියලා තමයි මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් අපි යමු වැඩි විස්තර කතා කරන්නේ නැතුව වීඩියෝ එකට. පළවෙනි දේ තමයි සාර්ථකත්වය සඳහා නිවැරදි මානසිකත්වය. පොත්පත් පන්ති පසුගිය ප්‍රශ්න පත්‍ර ගැන කතා කරන්න කලින් වැදගත්ම දේ තමයි ඔයාගේ මානසිකත්වය. බොහෝ සිසුන් අසමත් වෙන්නේ එයාලා දුර්වල නිසා නෙවෙයි මම දුර්වලයි කියලා එයාලා විශ්වාස කරන හින්දා. කවුරු හරි කෙනෙක් නිතරම ඒ ලෙවල් හරිම අමාරුයි මට මේව තේරෙන්නේ නැහැ මම මීට කලිනුත් අසාර්ථක වුණා කියලා හිතනවා නම් මොලේ උස්සා කිරීම නතර කරනවා. ඉහළ ලකුණු සෑම විටම ආරම්භ වෙන්නේ මනසෙන්. සිසුන් මේ පැහැදිලිවම තේරුම් ගන්න ඕනේ. ඒ ලෙවල් කියන්නේ බුද්ධි පරීක්ෂණයක් නෙමෙයි. ඒක ඔයා කොතරම් ස්ථාවර වැඩ කරනවද යන්න පරීක්ෂා කිරීමක්. ඔයාට දිනපතා කුඩා උත්සාහයක් හෝ දැරිය හැකි නම් ඔයාට ඉහළ ලකුණු ලබා ගන්න පුළුවන්. බිය වෙනුවට විනය ඇති කරගන්න. ධෛර්යය ලැබෙන්නේ සූදානම් වීමෙන්. මතක තියාගන්න අංගි මල්ලි. ඔයාට හැමදාම උනන්දුව අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබට අවශ්‍ය වෙන දිනපතා අනුගමනය කරන වැඩපිළිවෙලක් විතරයි. දෙවෙනි කාරණය තමයි විෂය නිර්දේශය නිවැරදිව තේරුම් ගන්න ඕනේ. මුලින්ම ඔයාට උසස් පෙළ විභාගයෙන් ඉහළ ලකුණු ලබා ගන්න ඕනේ නම් විෂය නිර්දේශය ගැන පැහැදිලි අවබෝධයක් තියෙන්නම ඕනේ. බොහෝ සිසුන් විභාගයට ඇත්තටම අයිති මොනවද කියලා දන්නේ නැතුව පාඩම් කරන්න පටන් ගන්න. ඒක ලොකු වැරැද්දක්. පාඩම් කරන්න කලින් නිල විෂය නිර්දේශය හොයාගන්න බලන්න. ඒක බුක් ෂොප් වල තියෙනවා නැත්නම් ඉන්ටර්නෙට් එකෙන් හරි සර්ච් කරලා ඔයාලා ඒක ඩවුන්ලෝඩ් කරගන්න. ඒක හොඳින් කියවන්න. වැදගත් කොටස් සලකුණු කරගන්න විභාග පරීක්ෂකවරයා මොනවද ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද කියලා ඔයා දන්නවා නම් අනවශ්‍ය දේවල් වලින් කාලේ නාස්ති වෙන්නේ නැහැ. ඉහළ ලකුණු ලැබෙන්නේ අවුල් සහගත බවෙන් නෙවෙයි පැහැදිලි බවෙන්. දෙවෙනි දේ තමයි ඔයා කාලසටහනක් හදාගන්න. දැන් අපි මේ ගැන කතා කරමු. ඔයා දවසකට පැය 12ක් පැය 15ක් පාඩම් ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාට අවශ්‍ය වෙන දිනපතා අනුගමනය කරන්න පුළුවන් ප්‍රායෝගික සැලසුමක් විතරයි. මෙහෙම ඔයාගේ කාලය බෙදාගෙන කියන උදෑසන කාලය, සවස් කාලය, රාත්‍රී කාලය. උදෑසන අමාරු විෂයන් වලට වෙන් කරගන්න. අමාරු විෂයන් කියන්නේ දැන් A level කරද්දී ඔයාලගේ subject stream වෙනස්. ඒ කියන්නේ O level වගේ නෙමෙයි. බයෝ තියෙනවා, මැත්ස් තියෙනවා, ටෙක් තියෙනවා, කොමර්ස් තියෙනවා, ආර්ට් තියෙනවා. මේ මොන ස්ට්‍රීම් එක ගත්තත් ඔයාලට ඒ ස්ට්‍රීම් එකට අදාළව ඔයාලට අමාරු විෂයන් තියෙනවනේ. අන්නේ අමාරු විෂයන් ඔයාලා උදෑසන කාලය සඳහා තෝරගන්න. සවස් කාලය තමයි ඔයා ඒ පාඩම් කරපු විෂයන් වලට පුනරීක්ෂණ සඳහා, ඒ කියන්නේ රිවිෂන් සඳහා ඔයා ඒ සවස් කාලය යොදා ගන්න. රාත්‍රී කාලය ගත්තාම සරල කියවීම් හරි පසුගිය පාස් පේපර්ස් ප්‍රශ්න සඳහා කාලය වෙන් කරගන්න. ඔයා ස්ථාවරව වැඩ කරනවා නම් දවසට අවධානය යොමු කරලා ඔයා පාඩම් කරන පැය 3ක 5ක් කාලය වුණත් ප්‍රමාණවත්. මතක තියාගන්න ඔයා ක්‍රියාත්මක කරන සරල සැලසුම ඔයා නොසලකා හරින පරිපූර්ණ සැලසුමට වඩා 10 වාරයක් වටිනවා. අනිත් දේ තමයි නංගි මල්ලි වරකට එක මාතෘකාවක් පමණක් ඉගෙන ගන්න බලන්න. ඒ කියන්නේ බොහෝ ළමයින් කරන්නේ දවසකට මාතෘකා ගොඩාක් ඉගෙන ගන්න ගින් අන්තිමට කිසිම දෙයක් හරියට තේරුම් ගන්නේ නැහැ. අන්තිමට එයා දන්නේ නැහැ මොනවද කරේ කියලාවත්. මේකෙන් කවදාවත් ඔයාට ඉහළ ලකුණු ලැබෙන්නේ නැහැ. නිරන්තරයෙන් එකවරකට එක මාතෘකාවක් ගැන පමණක් අවධානය යොමු කරන්න. ඒක සම්පූර්ණයෙන්ම ඉවර කරන්න. සිද්ධාන්ත තේරුම් ගන්න. ඒක ඇතුළේ තියෙන තියරි එක තේරුම් ගන්න බලන්න. ඒක ඔළුවට දාගන්න බලන්න. ප්‍රශ්න පත්‍ර කරන්න ඊට පස්සේ විතරක් ඊළඟ මාතෘකාවට යන්න. වේගයට වඩා ගැඹුරින් ඉගෙන ගැනීම වැදගත්. දුර්වල මාතෘකා 5කට වඩා එක ශක්තිමත් මාතෘකාවක් වටිනවා. ඊළඟ කාරණය තමයි සක්‍රීය ඉගෙනුම් ක්‍රම භාවිතා කරන්න. ඒ කියන්නේ ඇක්ටිව් ස්ටඩි කියලාත් මේකට කියනවා. පෙළපොත් නැවත නැවත කියවුවා කියලා විතරක් සාර්ථක වෙන්නේ නැහැ. ඔයා සක්‍රීයව පාඩම් කළ යුතුමයි. පාඩමක් කියවුවට පස්සේ ඒ පාඩමට අදාළව කෙටි සටහන් ලියන. ඒ කියන්නේ ෂෝට් නෝට්ස් වෙන්න පුළුවන්, මයින්ඩ් මැප්ස් වෙන්න පුළුවන්, ෆ්ලෑෂ් කාඩ්ස් වෙන්න පුළුවන්. මේ වගේ ඕනම දෙයක් ඔයාට භාවිතා කරන්න පුළුවන්. ඔයා ෂෝට් නෝට්ස් හදන්න දන්නේ නැත්නම්, මයින්ඩ් මැප් හදන්න දන්නේ නැත්නම්, ෆ්ලෑෂ් කාඩ් වගේ දේවල් හදන්න දන්නේ නැත්නම් YouTube එකේ ගිහලා සර්ච් කරන්න. ඒවට අදාළ වීඩියෝ ඔයාට එයි. අනිත් කාරණේ තමයි පාඩම ශබ්ද නගා විස්තර කරන්න බලන්න. යහළුවෙකුට හරි ඔයාට ඒ පාඩම උගන්වන්න. පොත බලන්නේ නැතුව ප්‍රශ්න වලට උත්තර දෙන්න. යම් කරුණක් සරල වචන වලින් විස්තර කරන්න ඔයාට පුළුවන් නම් ඒ කියන්නේ ඔයා ඒක හරියටම තේරුම් අරන් කියන එක. අවබෝධය තුළින් විශ්වාසය තුළිනුත් ලකුණුත් ලැබෙනවා.
ඊළඟ කාරණය තමයි නංගි මල්ලි නිරන්තරයෙන් පසුගිය ප්‍රශ්න පත්‍ර පාස් පේපර්ස් කරන්න. උසස් පෙළ ජයග්‍රහණය කරන්න තියෙන ප්‍රබලම මෙවලම තමයි පසුගිය ප්‍රශ්න පත්‍ර. ඔයාගේ හොඳම යාළුවා කරගන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්. ඒවයින් ඔයාට මේ දේවල් තේරුම් ගන්න පුළුවන් වෙනවා. ප්‍රශ්න එන රටාව, ලකුණු දෙන ක්‍රමය, විභාගයට වැදගත් වෙන කොටස්. අන්තිම මාසය වෙනකන් ඉන්නේ නැතුව දැන්ම මේවා කරන්න පටන් ගන්න. වෙලාව මැනලා වෙලාව ටයිම් එක තියලා ප්‍රශ්න පත්‍ර කරන්න. වැරදි වලින් ඉගෙන ගන්න පුහුණු වීමේදී කරන වැරදි නියම විභාගයේදී වැරදි සිදුවීම් වළක්වනවා. ඊළඟ කාරණය තමයි නිවැරදිව කාල කළමනාකරණය ඉගෙන ගන්න. බොහෝ සිසුන් උත්තර දැනගෙනත් විභාගයේ අසමත් වෙන්න කාලය මදි වුණු නිසා විභාගයට කලින් වේගයෙන් උත්තර ලියන්න පුරුදු වෙන්න. එක ප්‍රශ්නයකට කොපමණ වෙලාවක් යනවදයි දැනගන්න. විභාගයේ වෙලාවේදී ප්‍රශ්න හොඳින් කියවන දන්න ප්‍රශ්න වලින් පටන් ගන්න. එක ප්‍රශ්නයක් ළඟ හිර වෙලා කාලය නාස්ති කරන්න එපා. බුද්ධිමත් කාල කළමනාකරණයෙන් ඔයාගේ ලකුණු ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන්. ඔයා පේපර්ස් ලියලා ටයිම් තියලා පුරුදු වෙන්න. එතකොට ඔයාට එක්සෑම් එකේදී ගොඩාක් එක ප්‍රයෝජනවත් වෙයි. 7 වෙනි කාරණය තමයි නැවත නැවත පුනරීක්ෂණය කරන්න. අන්තිම මොහොතේ අලුත් පාඩම් කරනවට වඩා රිවිෂන් කරන එක වැදගත්. කෙටි සටහන්, සූත්‍ර, ප්‍රධාන කරුණු නිතර බලන්න. ආයෙ බලන්න. නිරන්තර පුනරීක්ෂණ නිසා තොරතුරු ඔයාගේ කෙටි කාලීන මතකයේ ඉඳන් දිගු කාලීන මතකයට ගමන් කරනවා. ඉහළම ලකුණු ගන්න අය අලුත් දේවල් ඉගෙන ගන්නවට වඩා වැඩි කාලයක් පුනරීක්ෂණය සඳහා යොදවනවා. 8 වෙනි කාරණය තමයි ශරීරය සහ මනස ගැන සැලකිලිමත් වෙන්න. වෙහෙසට පත්වුණු මනසකට විභාගයේදී හොඳින් වැඩ කරන්න බෑ. අවම වශයෙන් පැය 6-7ක්වත් නිදාගන්න, සෞඛ්‍ය සම්පන්න ආහාර ගන්න, පාඩම් කරන අතරතුර කුඩා විවේකයක් ගන්න බලන්න. අනවශ්‍ය පීඩනය සහ කලබලය මග හරින්න. සංසුන් මනසකට දේවල් හොඳින් මතක ඉන්නවා. ඔයාගේ සෞඛ්‍යයත් විභාග සූදානමේ කොටසක්. පුළුවන් නම් භාවනා කරන එකත් ගොඩාක් හොඳයි. 9 වන දේ තමයි ඔයා ගැන විශ්වාස කරන්න, ස්ථාවර වෙන්න. අවසාන වශයෙන් ආත්ම විශ්වාසය කියන එක හරිම වැදගත්. ඔයාට මහන්සි දැන්න කලකිරෙන දවස් එන්න පුළුවන්. ඒක හරිම සාමාන්‍ය දෙයක්. වැදගත් වෙන්නේ අමාරු දවස්වලත් අත් නොහැර වැඩ කරන එක. ඔයාව අනුන් සමග සසඳන්න එපා. කොයිම වෙලාවකවත් ඔයාගේ දියුණුව ගැන පමණක්ම හිතන්න. ඔයාගේ හීන ගැන විතරක්ම හිතන්න. ඔයා මම මේ දේ අනිවාර්යෙන් කරනවාමයි කියලා විතරක් හිතන්න. ඔයා නොකඩවා මහන්සි වුණොත් ප්‍රතිඵල අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඔයාගේ අම්මා තාත්තා වගේ පවුලේ මිනිස්සුන්වත් ඔයාට විශේෂයෙන්ම ඔයාට ඔයාව සතුටු කරන්න පුළුවන් වෙනවා. ඒ හින්දා කොයිම අවස්ථාවකවත් වැටෙන්න එපා. ආත්ම විශ්වාසය හරිම වැදගත්. අවසාන වශයෙන් තව දෙයක්, A-level වල ඉහළ ලකුණු ලැබීම වාසනාව මත තීරණය වෙන්නක් නෙවෙයි. ඒක අවබෝධය, සැලසුම, පුහුණුව, පුනරීක්ෂණය සහ විනය මත තීරණය වෙන්නක්. දැන්ම පටන් ගන්න අවධානයෙන් වැඩ කරන්න, වැඩපිළිවෙල විශ්වාස කරන්න, ඔයා විශ්වාස කරන්න. ඔයා අද දාන වෙහෙස ඔයාගේ හෙට දවසේ අනාගතය තීරණය කරાવી. ස්තුතියි.